අද ආයතුලින් කතා කරන්න යන්නේ ඉතාම සංවේදී කතාවක් ගැන. මේ ඔබ දකින්නේ ලෝකයේ බිහිවුණ බිහිසුණු වගේම දුක්බරම ඡායාරූපවලින් එකක්. මෙය ඡායාරූපයක් පමණක්ම නෙවෙයි. මේක පිටිපස්සේ තියෙන කතාවත් බොහෝම අවාසනාවන්ත කතාවක්. 1985 නොවැම්බර් මාසේ 13 වෙනිදා කොලොම්බියාවේ අරෝමා ජනපදය ළඟදී නිදාගෙන හිටපු රාක්ෂයෙක් අවදි වෙනවා. ඒ මොකක්වත් නෙවෙයි නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්ද. මේ ගිනිකන්ද පුපුරා යාමෙන් මිනිසුන් 25000කට අධික ප්‍රමාණයක් මිය යනවා. ගිනිකන්ද පුපුරලා එන උණුසුම් ලාවා ගිනිකන්ද පල්ලෙහා තිබ්බ හිමත් එක්ක එකතු වෙලා විශාල වතුර කඳක් එක්ක මහ රෑ අරෝමා ජනපදයට පතිත වෙනවා. එදා රෑ අරෝමා ජනපදය විතරක් නෙවෙයි තවත් ගම්මාන 13ක් සහ මුලින්ම විනාශ වෙනවා. එම පිපිරියාමෙන් ගලා ආ රොන් මඩ හේතුවෙන් 13 හැවිරිදි ඔමායරා සෙන්චස් ඒ කියන්නේ මේ ඡායාරූපයේ ඉන්න පුංචි දැරිය මේ විදිහට සුන්බුන් අතර හිර වෙනවා. පහවදා උදේ සහන කණ්ඩායම් දිවි බේරාගත් අය හොයනකොට තමයි වතුරේ හිර වෙලා හිටපු මේ පුංචි දැරියව දකින්නේ. ¿Cómo te llamas? Omaira Sánchez. අවුරුදු 13ක දැරියක් වෙච්ච මේ පුංචි ඔමයිරාගේ ඉනෙන් පහළ කොටස දියේ ගිලී තිබූ අතර ඇය පරාලයක් ආධාරයෙන් එළී සිටියා. සහන කණ්ඩායම් ඇයව ගොඩගන්නට කොතරම් උත්සාහ කළත් ඇයගේ ඉනින් පහළ කොටස යම් කිසි දෙයක සිරවී තිබූ නිසා ඇය ගොඩ ගැනීම අපහසු කාර්යයක් වුණා. මේ වෙද්දී කිමුදුම් කාර්යයන් පවා යොදාගෙන සහන කණ්ඩායම් ඔමයිරාව මුදා ගැනීමට උත්සාහ කරනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනිසේ නිෂ්ඵල වෙනවා. මේ අතර ඔවුන් සොයාගන්නවා ඔමයිරාගේ කකුල් දෙක විශාල කොන්ක්‍රීට් තට්ටුවකට හිර වී ඇති බව. ඒ වගේම ඇගේ නැන්දා ඔමයිරාගේ දෙපා මුල මිය ගොස් ඇති බවත් ඇය ඔමයිරාගේ දෙපා අල්ලාගෙන සිටි බවටත් සඳහන් වෙනවා. මේ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් විශාල වශයෙන් මේ මෙහෙයුමට සහභාගී වුණත් ඇයව ගොඩ ගැනීම සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ නොනවතින වර්ෂාව සහ රොන් මඩ ගලා ඒමත් එක්කම වටපිටාවේ පිරී තිබූ සුන්බුන් නිසා ඔවුන්ගේ කාර්යය එන්නම අසාර්ථක වෙනවා. කොහොම වුණත් සහන සේවකයෝ ඇගේ අත්දැක නිදහස් කර ගන්නවා. දිය යට ගිලීම වැළැක්වීමට ඇගේ ශරීරයේ උඩ කොටසට ඔවුන් ටයරයක් යොදවනවා. ස්වේච්ඡා සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි සැන්ටා මරියා බැරගන් නම් ජර්මනු මාධ්‍යවේදිනියක් ස්වේච්ඡාවෙන්ම ඔමයිරා ළඟ ඉන්න ඉදිරිපත් වෙනවා. සහන සේවකයෝ ඇගේ දෙපා මුදා ගන්න උත්සාහ කරද්දී මරියා බැරගන් ඇයත් සමග ගීත ගායනා කරනවා. ඒ වගේම මරියා ඔමයිරාට එම අවස්ථාවේදී රස කැවිලි කැවූ බවත් සඳහන් වෙනවා. ඔමයිරා සමග ගීත ගායනා කරමින් ඇයව සතුටින් තියන්න පුළුවන් හැමදේම මරියා කරනවා. මේ වෙද්දී විනාඩි පැය බවට පත් කරමින් කාලය ගෙවී ගියා. ඔමයිරා මේ ආකාරයෙන් සිරවී පැය 30ක් පමණ ගතවන විට ඇගේ ඉනෙන් පහළ කොටසේ රුධිර සංසරණය නැවතී ඇති බවට වෛද්‍යවරුන් සොයා ගන්නවා. මේ ආරංචිය සියලු සහන සේවකයෝ සංවේගයට පත් කරනවා. ඇගේ දෙපා කපා ඉවත් කරගන්න සහන සේවකයෝ හිතුවත් මේ වෙද්දී ඔමයිරාගේ ඇගේ තියෙන දුර්වලතාවය හින්දා ඇයට දිවි බේර ගන්න බැරි වෙයි සිතා ඔවුන් ඒ අදහස අත්හරිනවා. එයින් පසු ඔමයිරාගේ කකුලට හිරවී ඇති දැවන්ත බිත්තිය ඉවත් කරන්න සහන සේවකයෝ උත්සාහ ගන්නවා. එවිට ඒ බිත්තියට අහුවෙලා තවත් ඔමයිරාගේ කකුල හිර වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඔමයිරාගේ කකුල් කපන්න සහන සේවකයෝ තීරණය කරනවා. ඒත් වෛද්‍යවරු කියන්නේ ඔමයිරාගේ කකුල් කපලා ගත්තත් ඉන්පසු වෙන ආසාදන හේතුවෙන් ඇය මිය යාමට ඉඩ ඇති බවයි. ඒ නිසා ඔමයිරාගේ කකුල් කැපීමේ අදහස ඔවුන් අතහරිනවා. ඇතැම් අවස්ථාවල ඔමයිරා මහා හයියෙන් හැඬු බව සඳහන් වෙනවා. තවත් විටක ඇය දෙවියන්ට යාචනා කළ බවත් තවත් විටක ඇයට පාසල් යාමට අවශ්‍ය නිසා ඉක්මනින්ම මෙතනින් පිටවීමට අවශ්‍ය බවත් ඇය පවසා තිබුණා. ඒ වගේම සහන සේවකයෝ ඇයව බේරා ගන්න උත්සාහය දැක්ක ඔමයිරා ඔවුන්ට පවසා තිබුණා මාව දැන් අතහැරලා දාන්න ඔයාලා ගිහින් විවේක ගන්න කියලා.
රුධිර ගමනාගමනය අඩාලවීම හේතුවෙන් පැය 40ක් පමණ ගතවන විට ඇගේ මුහුණ රතු පැහැයට හැරෙමින් ඉදිමෙන්නට පටන් ගන්නවා. ඒ වන විට ඇයගේ ඇස්වල සුදු පැහැය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ගොස් කළු පැහැයට හැරී තිබුණා. මේ කාලය තුල සුන්බුන් අතර සිටවී සිට ඔමයිරා විටින් විට විවිධ මාධ්‍ය වාර්තාකරුවන් සමගත් ඇයගේ අදහස් හුවමාරු කරගෙන තිබුණා. Mami, te quiere mucho. Mi papi, mi hermano. Y yo. Adiós, madre. කාලය කෙමින් ගතවන විට ඇයගේ සිහිය විකල් වෙමින් පියවි සිහිය ඇයගෙන් ගිලිහෙන්නට පටන් ගත්තා. Ay, voy a quiero decir unas palabras. ¿Puedo? Sí, dilas. Mamá, si me escuchas, yo creo que sí. Reza para que yo pueda caminar y esta gente me ayude. ඉතාම වේදනාකාරී රාත්‍රී 3ක් ගත කරපු ඔමයිරා අවසානයේදී තමන්ගේ ජීවිතයේ අන්තිම හෝරාවට ළඟා වෙනවා. අවසාන මොහොතේදී වේදනාව තවදුරටත් ඉවසා දරා ගන්න නොහැකි වූ ඔමයිරා මහ හයියෙන් කෑ ගහන්නට පටන්ගත් බව සඳහන් වෙනවා. ඇයගේ අවසාන මොහොත ළඟා වෙන බව තේරුම්ගත් ඡායාරූප ශිල්පී ෆ්‍රැන්ක් විසින් ඔමයිරාගේ ජීවිතයේ අවසාන මොහොත මේ ආකාරයෙන් තමන්ගේ කැමරාවේ සටහන් කර ගන්නවා. සහන සේවකයන් හා උදව්වට සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරපු ඔමයිරා අන්තිමට නොවැම්බර් 16 උදේ 10:05ට අවසන් හුස්ම හෙළනවා. සුන්බුන් සහ රොන්මඩ අතර පැය 60කට අධික කාලයක් සිටවී සිට අවසන් හුස්ම හෙළූ ඔමයිරාගේ දේහය ගොඩට ගැනීමටත් තවත් දවස් 3ක් ගත වෙනවා. අවසන් පැය කිහිපයේදී ඔමාරා වින්ද වේදනාව හින්දම ඇගේ ඇස් කළු පාට වෙලා දෑත් සුදු පාට වෙලා තිබ්බා. මේ ඡායාරූපය ඔමයිරා සැන්චස්ගේ වේදනාව The Agony of Omaira Sanchez ලෙස ෆ්‍රැන්ක් නම් කරනවා. ඔහුට මේ ඡායාරූපයට World Press Photo of the Year සම්මානය හිමි වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ෆ්‍රැන්ක් වරක කියනවා මිනිසුන් මගෙන් වරක් ඇහුවා ඔබ ඇයට උදව් නොකළේ ඇයි කියලා. මං ඔවුන්ට කිව්වා මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. නමුත් මට එවෙලේ ඒ වෙනුවෙන් කරන්න තිබුණ එකම දේ තමයි මේ කුඩා දැරිවිගේ ධෛර්යය හා වේදනාව නිවැරදි ලෙස ලෝකයට වාර්තා කිරීම. මෙයින් පසු ඔමයිරාගේ මුහුණ ලොව පුරා ප්‍රසිද්ධ වුණා. අදටත් ඇය ආර්මේරෝ ඛේදවාචකයේ සංකේතය ලෙස හඳුන්වනවා. මෙවන් ඛේදවාචකයක් නැවත කිසිදා සිදු නොවේවා යයි ප්‍රාර්ථනා කිරීමටත් ඇයට ආශිර්වාද කිරීමටත් ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ඇගේ සොහොනට අදටත් පැමිණෙනවා. ඉතින් මෙවැනි වටිනා කරුණු ඉක්මනින්ම ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. එතෙක් ඔබට නිදුක් නිරෝගී සුව.